ඊතා ඈත අතීතයේදී ලංකා ද්වීපය බල සම්පන්න රජවරුන් දෙදෙනෙකු අනුරාධපුරයේ එළහර සහ රුහුණේ දුටුගැමුණු අතර බෙදී පැවතුණි. සාමය සහ බුද්ධ ශාසනය යළි නගා සිටුවීම සඳහා මුළු රටම එකම කොඩියක් යටතේ එක්සේසත් කිරීම දුටුගැමුණු රජුගේ සිහිනය විය. ධෛර්යයෙන් හා ශ්‍රද්ධාවෙන් යුතුව දුටුගැමුණු රජතුමා සිය මහා සේනාව අනුරාධපුරයේ බලා උතුරු දෙසට මෙහෙවීය. අනුරාධපුර දොරටු අභියසදී දුටුගැමුණු සහ එළාර රජුන්ගේ සේනාව දරුණු එහෙත් ගෞරවාන්විත සටනක නිරත වූහ. ඉරණම්කාරී මොහොතකදී දුටුගැමුණු සහ ඉලාර රජවරු ද්වන්ද සටනක නිරත වෙති. ඔවුන්ගේ ආයුධවලටත් වඩා ඔවුන්ගේ ගෞරවය ඉස්මතු වී බැබළුණේ. එළාර රජුගේ මරණයෙන් පසු දුටුගැමුණු රජතුමා සිය උදාර සතුරාට ගෞරව කිරීම සඳහා ස්මාරකයක් තැනවීමට අන කළේය. එය ජයග්‍රහණය හමිවී පුවද කරුණාව සහ ගෞරවය සැමට සිහිපත් කරන්නක් විය. දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය සමය ලංකා දීපයට සාමය එක්සත්කම සහ ස්වර්ණමය යුගයක උදාව ගෙනෙන ලදී.